අද පාඩම ඉමේජ් එකක් කොහොමද වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්නේ කියලා. අද අරන් ආවේ ඔයාලා හැමෝම බලාගෙන හිටපු වීඩියෝ එකක්. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන ලෝකේ අපිත් ඒ තාක්ෂණයත් එක්කම ඉස්සරහට යන ගමන් අපේ දැනුමත් අපි අප්ඩේට් කරගමු. අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම ගෙවීමක් නොකර ඔයා කැමති ඕනම ඉමේජ් එකක් ඔයාට ඕන විදිහට ලස්සන වීඩියෝ එකක් කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් එයා අපේ හැඩොක් ටෙක් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe කරන්න මොස්ට් කරන්න පා. හරි. ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. අවසානයේ ගොඩක් ලස්සන අවුට්පුට් එකක් වෙයි. හරි. මුලින්ම ඔයා වීඩියෝ එක හදන්න කලින් ලස්සන හොඳ පැහැදිලි ඉමේජ් එකක් තෝරගන්න. විශේෂම දේ ඔයා තෝරගන්න ඉමේජ් එක අනුව තමයි මේ ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එක තීරණය වෙන්නේ. මම උදාහරණයක් පෙන්නන්නම් ඔයාට මම හදපු එකක්. මට වුණා ස්ටුඩියෝ එක ඉඳන් කතා කරන මෙන්න මේ වගේ ඉමේජ් එකක්. ඉතින් මම මෙන්න මේ වගේ ෆොටෝ එකක් දීලා Gemini AI එකෙන් මෙන්න මේ වගේ ඉමේජ් ටිකක් හදාගත්තා. ඔයා Gemini AI එකෙන් ඉමේජ් හදන්න දන්නේ නැත්නම් මම උඩින් දාන්නම් වීඩියෝ එක. ඉමේජ් එක ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද නාස්ති වෙන්නේ අපි දෙන්නගම වෙලාව. හරි. දැන් ඔයාට ඕන ඉමේජ් එක හදාගෙන ඉවරයි. කැමති විදියකට පුළුවන්. හැබැයි හොඳ ක්වොලිටි එකක් වෙන්න ඕන. ඔයා යන්න මුලින්ම Google Play Store එකට ගිහිල්ලා සර්ච් කරන්න Grok AI කියලා. ඊට පස්සේ ඔයාට උඩින්ම එන ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාට උඩින්ම වෙන ඒවාත් එන්න පුළුවන්. මෙන්න මේ වගේ ඇප් එකක් තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේ ඇප් එක Play Store එකකින් ඩවුන්ලෝඩ් කරගන්න බැරි නම් සහ PC එකකින් ඔයා මේක කරනවා නම් කරන විදිය මම කියන්නම්. ඔයා යන්න Google Chrome එකට ගිහිල්ලා සර්ච් කරන්න Grok AI කියලා. ඊට පස්සේ ඔයාට උඩින්ම එන වෙබ් එකට ඔයා යන්න. දැන් ෆෝන් එකකින් ඇප් එක ඕපන් කරගත්තු අයටයි Google එකකින් වෙබ් එක ඕපන් කරගත්තු අයටයි එකම ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. වීඩියෝ එක ජෙනරේට් කරන විදිහ ඇප් එකෙන් කරන අයට සහ Google එකෙන් කරන අය දෙගොල්ලටම මම කියලා දෙන්නේ මේ වීඩියෝ බලන ඔයා මොබයිල් ඩිවයිස් එකකින් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා PC එකකින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ දෙගොල්ලටම තේරෙන්න තමයි මම කියලා දෙන්නේ. මුලින්ම ඔයා මේකට sign up වෙන්න ඕන. ඔයාට පුළුවන් ඊමේල් එකකින් හෝ Apple account එකකින් හෝ Google එකකින් මේකට sign up වෙන්න. මම මෙතනදී Google එකෙන් sign up වෙනවා. sign up වෙන්නේ නැතුව ඔයාට මේක features use කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම sign up වෙන්න ඕන. ඔයා මේකට sign up වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆෝන් එකෙන් ඔයා මේ app එකට log වෙච්ච අයට මෙන්න මේ ASK කියන එක imaging කියන එකට මාරු කරගන්න. Google එකෙන් ආපු අය මේ වම් පැත්ත උඩ තියෙන ඉරි තුන ක්ලික් කරලා තුන්වෙනිට තියෙන imaging කියන එක සිලෙක්ට් කරගන්න. Google එකෙන් කරන අයටත් ෆෝන් එකෙන් කරන අයටත් මෙතනින් එහාට එක වගේ. හරි. දැන් ඔයාලා මෙතන තියෙන type 2 imaging කියන තැන plus mark එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා හදා ගන්න ඕන image එක සිලෙක්ට් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඕන විදිහට customize කරගන්න. ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන් ඔටෝමැටික්ම වීඩියෝ එකක් සාමල් එකක් විදිහට ජෙනරේට් කරලා දෙනවා. ඒ වුණාට ඔයාට පුළුවන් ඔයාට ඕන විදිහට වචන දීලා කස්ටමයිස් කරගන්න. ඔයාට පුළුවන් කස්ටමයිස් වීඩියෝ කියන තැන වචන ටයිප් කරලා ඔයාට ඕන විදිහට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඉන්න මම උදාහරණයක් කියන්නම්. මම ටයිප් කරගන්නවා welcome to the Haddock Tech YouTube channel කියලා. ඊට පස්සේ මෙයා අපිට මෙන්න මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. Few minutes like by Sultan. Welcome to the Haddock Tech YouTube channel. හරි. ඔයාට පොඩි අදහසක් එන්න ඇති කොහොමද හදාගන්නේ කියලා. ඔයා දෙන ඩීටේල්ස් අනුව මේ කැරක්ටර් එකේ ස්ටයිල් එකත් වෙනස් වෙනවා. මම හිතනවා ඔයාට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. වීඩියෝ එක පැය ගාණක් අදින්න මම කැමති නැහැ. මොකද පැය ගාණක් වීඩියෝ එක බලන්න ඔයාලත් කැමති නැහැ. ඔයාට තේරෙන්නේ නැති ඉමේජ් එකක් කොහොමද මම වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගත්තේ කියලා. මුලින්ම හොඳ ක්වොලිටි ඉමේජ් එකක් හදාගත්තා. ඒ ඉමේජ් එක Grok AI එකට දීලා කස්ටමයිස් කරලා ලස්සන වීඩියෝ එකක් මම හදාගත්තා. ඔයාට ඉංග්‍රීසි වචන දීලා ඒ වීඩියෝ එක ජෙනරේට් කරගන්න තේරෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් Google Translate app එකට සිංහලෙන් දීලා ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න. ඒ කන්වර්ට් කරගත්තු වචන ටික ඔයාට පුළුවන් අර කස්ටමයිස් වීඩියෝ කියන තැන පේස්ට් කරගන්න. මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එකේ මග ඇරිච්ච දේවල් සහ ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ සහ රිවිව් දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.